හෙලෝ කොහොමද? අදත් ඔයාලා ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඔය අලුතෙන් නම් මගේ වීඩියෝ බලන්න එකතු වෙන්නේ. මට අවුරුදු 23යි. මම මැරිඩ් කරලා හස්බන්ඩ්ගේ මහගෙදර තමයි ජීවත් වෙන්නේ. මම ජොබ් එකකට යන්නේ. මම ගෙදර ඉඳන්ම අපේ ප්ලාන්ට් නර්සරි එකක් තියෙනවා. ඒක කරගෙන තව ඔන්ලයින් බිස්නස් දෙක තුනකුත් කරගන්න ගමන් තමයි ජීවත් වෙන්නේ. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් ගෙනාවේ මගේ ජීවිතයේ විශේෂම දවසක්. අද ජූනි 3 වෙනිදා. අද හස්බන්ඩ්ගේ 24 වෙනි බර්ත්ඩේ එක. ඉතින් අදත් උදේ නැගිටලා ගියල් අතු ගාලා මිදුළු අතු ගාලා උයන පිහලා ඒ වැඩ ඉවර වෙලා බුදු පහන තියලා මම යනවා මෙන්න මෙයාලට කෑම දාන්න. ඔයාලා හිතන්නේ මේ මොන සත්තු කියලාද? මේ ඉන්නේ මොනර පැටව් 3 දෙනෙක් ඉන්නවා. මෙයාලා අපිට හම්බුනේ අතරමං වෙලා ඉඳලා ටිකක් ලොක් කරලා අරිනවා. සත්තුන්ට ඒකට අල්ලන්න බෑනේ. මේ තියෙන්නේ මං අද අයියට දෙන්න ගත්ත තෑගි. උදේ යා නැගිට්ටට පස්සේ මේ ටික එයාට දීලා හිටන් අපි අද පොඩ්ඩක් එළියට යන්න හිතුවා. අපි මේ ගොඩ කාලෙකින් තමයි මෙහෙම එළියට යන්නේ. මං ගොඩ දවසක ඉඳන් තමයි ප්ලෑන් කරගෙන හිටියේ මේ බර්ත්ඩේ දවසට කොහොම හරි එළියට යනවා කියලා. මොකද හැමදාම ගෙදරනේ ඉන්නේ. අද මං හිතන් ඉන්නේ ෆිල්ම් එකක් බලලා කාලෙම මේ එනවා කියලා තමයි. අපි දැන් මැරිඩ් කරලා තව 4ක් විතර වෙනවා. ඒ වුණාට අපි තාම ෆිල්ම් එකක් බලන්න ගිහින් නැහැ. යාළුවලා ඉන්න කාලෙවත් ගිහිල්ලා නැහැ. ඉතින් අද තමයි ඉස්සෙල්ලා ෆිල්ම් එකක් බලන්න යන්නේ. ඔය ඔක්කොම වැඩ ඉවර වෙලා කොහොම හරි ගෙදරින් යනකොට 12ත් පහු වෙලා අපි අද ගියේ පොළොන්නරුවට. යද්දිත් බඩගිනි අපි උදේට කාලත් හිටියේ නෑ. ඒ හින්දා අපි ගියපු ගමන් කෑවා. ෆුඩ් එක ගන්නද ඔයාලා? කන්නේ නෑ. අද අයියාගේ බර්ත්ඩේ එක උනාට ඉතින් එළියට ගිහිල්ලා එයා මං කැමති ඒවා කන්න අරන් දුන්නෙත්. කාලේ ඉවරලා අපි ගියා ෆිල්ම් එකක් බලන්න. අපි අද බැලුවේ චන්දරේගේ වයිෆ් කියන ෆිල්ම් එක. ලස්සනයි කතාව. පොඩි ළමයි එහෙම ඉන්නේ කතාවක් තියෙන එක ලස්සනයි. ඉතින් අපි ඒක බලලා හිටන් අපි හිතුවා වැවරවුමට යන්න. යන ගමන් මගේ කඩේකින් අපි බබල් ටී එකකුයි මිල්ක් ෂේක් එකකුයි ගත්තා. ඒ දෙකත් අරගෙන බිබී හවස් වරුවේ ගොඩක් වෙලා අපි වැවරවුමට වෙලා ඉඳගෙන කතා කර කර හිටියා. ගොඩ කාලෙකින් එළියට ගියේ. එතන ලස්සනයි මාරම ලස්සනයි හවසට කට්ටිය සරුංගල් අරිනවා එහෙම. අතන ඔය අයියා කැමති නෑ වීඩියෝ ගන්නවට මට බැන ඉන්නේ බොරුවට වීඩියෝ ගන්නවා කියලා. ගොඩක් හවස් වුණා අපි අද ගෙදර යනකොට බලන්නකෝ අහස මාරම ලස්සනයි අද. අද උදේ චුට්ටක් මේ වැස්ස තිබ්බා. මම හිතුවා හයිය වයි කියලා වැස්සේ නෑ වෙලාවට. ඉතින් අපි දැන් ගෙදර ගිහිල්ලා කේක් කපන්න තමයි ලෑස්ති වෙන්නේ. අද ඉතින් උදේ ඉඳන් මේ මෙයාලට දරගන්නත් වෙලාවක් තිබ්බේ නෑ. ආවට පස්සේ හපනවාද හූරනවා ගහනවා ඉඳන් එයාට උනේ තියන් වෙලේම හොතලේ ඉන්න තමයි ළඟට වෙලා. අපි ගාව පූස් බබලා 3 දෙනෙක් ඉන්නවා. මේ අය තව දෙන්නෙක් ඉන්නවා. ඉතින් එයාලා තොරතල් කරලා බර්ත්ඩේ එකට ආපු අයත් එක්ක කේක් කපලා කාලා බත් කාලා එහෙම ඔක්කොම යවෙද්දි ගොඩක් රෑ වුණා ආපු අය ගියද්දි. ඉතින් ඊට පස්සේ වොෂ් එකක් දාගෙන ඒකල මම ජර්නල් එක ලියන්න ගත්තා. මේ මාසේ ජර්නල් එක හැදුවා ලියන්න වෙලාවක් තිබ්බේ නෑ. ඉතින් ඒ ටික පිටු ටික ඔක්කොම ලියලා අද දවස් මේම තමයි ඉවර වුණේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට ගිහින් එන්නම්. මගේ වීඩියෝස් දිගටම බලන්න කැමති නම් channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ඉල්ලනවා.